ඔබ නිකන් හිතන්නකෝ දැන් බුදු කෙනෙක් පහළ වෙලා මොකද්ද කියන්නේ? මොකටද බුදු කෙනෙක් පහළ වෙන්නේ? ඒකද දැන් අපි දුකෙන් නිදහස් කරන්න පහළ බුදුරජාණන් වහන්සේ අපිට දුකෙන් නිදහස් වෙන පාරණ කියන්නේ. නමුත් ඉතින් උන්වහන්සේ අපිට දුකෙන් නිදහස් වෙන කිව්වට අනුශා අපි දන්නේ නැත්නම් අපි දුකේ ඉන්නේ කියලා. අපි විඳින දුකක් කියලා අපි දන්නේ නැත්නම් අපිට ඒක දැනෙන්නේ නැත්නම් අපිට ඒක ගන්නකොට නැත්නම් එච්චර අපි දුකට යූස් වෙලා අපිට දුක දැනෙන්නේ සැපයක් හැටියට නම් අපිට දුකෙන් නිදහස් වෙන්න ඉඩ දෙනවා. එහෙනම් මෙච්චර කාල අතීතයේ පහළ සියලු බුද්ධ ශාසන අපිට අනුන ඔය විදියට. ඒ බුදුරු පහළ වෙලා අපිට දුකෙන් නිදහස් වෙන මාවත කියලා දෙන්න. හැබැයි මම විඳින දුකක් කියලා දන්නේ නැහැ. හරිද? ඒ නිසා දුකෙන් නිදහස් වෙන්න ඕන වෙන්නේ නැහැ. දුකෙන් නිදහස් වෙන්න ඕන වෙන්නේ නැති නිසා දුකෙන් නිදහස් වෙන ධර්මය මට අදාළ නැහැ. දුකෙන් නිදහස් වෙච්ච බුදුරජාණන් වහන්සේ මට අඳුර ගන්නත් බෑ. දැන් සියලු බුද්ධ ශාසන මට අහිමි වෙන විදියට අතීතේ. ඒතර දැන් සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට දැනෙන්නේ දුක. දැන් බුදු කෙනෙක් කියන්නේ දුකෙන් නිදහස් වෙන කියලානේ. ඒතකොට දැන් අපිට දුක දැනෙන්නේ කවද්ද? අපිට දුක දැනෙන්නේ කවද්ද? සාමාන්‍ය අපිට දුකක් කියලා අපි හිතන්නේ මොකක්ද? කොයි වගේ වෙලාවකද අපිට දුකක් ඇති වෙන්නේ? ආවතින් හරියටම හරි. අපිට අකමැති දෙයක් සිද්ධ වුණාම තමයි දුක දැනෙන්නේ. එහෙනම් එතන තියෙනවා පොඩ්ඩක් පොඩි උත්තරයකට එතන තියෙනවා අකමැත්ත. හ්ම්. දුක ඇති වෙන්නේ කොහෙද? අනුශ. හිතේ. එහෙනම් දුක ඇති වෙන්නේ අකමැත්ත මුල ගන්නේද? ඒතර අකමැත්ත දෙන්නේ කොහෙද? ඒතර දුකට අකමැත්ත ඇති වෙන්නේ හිතේ නම් ඒතර දෙනවා හොඳයි. ඒතර දුකට අකමැති ස්වභාවය කියන්නේ සැපයට කැමති ස්වභාවය නේද? ඒතර දැන් දුකට අකමැත්ත ඇති වෙන්නේ හිතේ නම්. දුක ඇති වෙන්නේ හිතේ නම්. ඒකෙන් දුකට අකමැති වෙන්නේ කියන්නේ හිතම. ඔබේ විතරක් කියන දුකට අකමැති වෙන්නේ කියලා. හරිද? දුක ඇති වෙන්නේ හිතේ නම්. ඒ හිත ගැනකොට මොකද හිතේ? සංසාර. එනයි හිත ගැන අපිට දැන් විශ්වාසනීයත්වයක් තියෙනවද? ක්‍රෙඩිබිලිටි නෑ නේද? අන්න ඒ පදනමේ ඉඳගෙන එන මට කියන්න පුළුවන් මේ හිත මම, මේ හිත මගේ, මේ හිත මට හිතවත් කියලා. ඇයි? මාව රවට්ටනවද නේද? එහෙනම් රැවටීම සැපද දුක? ඒතර මෙච්චර කම හිතන්නේ දුක් වේදනාව දුකයි කියන්නේ. දුකක් හැටියට යම් වේදනාවක් දැනෙන්නේ ඒක දුකයි කියන්නේ. නමුත් දැන් මම උදා දැක්කේ මොකද? දුකට අකමැති වෙන්න කියන්නේ මොකද්ද? සැපයට කැමති වෙන්න කියන්නේ. ඒතර දැන් සැපයට කැමති වෙන්න කියන හිත ඇත්තටම මගේ නෑ. ඇත්තටම මට හිතවත් නෑ. දැන් සැපයට කැමති වෙන්න කියලා කියන්න ඕනේ නෑ. දුක නොදින්න පුළුවන්. ඒ කියන්නේ දුකට අකමැති වෙන්න ඕන කියලා කියන්න ඕනේ නෑ. දුක නොදින්න පුළුවන්. එහෙනම් යටින් මොනතරම් කැත ගේම් එකක්ද ගන්න නේද? පොඩට තේරෙනවා පුතේ. වගේ නම් කරා. ඒතර හිත මොකද්ද අපිට මේ කරන්නේ? ඒතර රවට්ටන්නේ භාවිත කරන ටූල් එක මොකද්ද? ඔව්. දැන් දුකද දුකේද කොහොමද? දැන් උතුමේ කියවනේ අපි අකමැති දේ දුක කියන්නේ. එතකොට දැන් අපි අකමැති දේ උපදින්නේම කැමැත්ත මොන ගන්නද? එතෙන් දුකට අකමැත්ත උපදිනව සැපයට කැමති නිසා. නමුත් සැපයට කැමති වෙන්නේ කියන්නේ කොහොමද? එතන දුක උපදින්නේ කොහෙද? එහෙනම් මම මේ සැපයි කියලා ඇල්ල දෙන්නේ මොකේද? ඇයි? ඒ කියන්නේ හිත ස්වභාවයෙන්ම මොළා කරන නිසා නේ. එහෙනම් සැපයි කියලා අපි හිතන දේ තියෙන්නේ මොකක් තුලද? දුකක් තුල. ඒතර සැපයක් තියෙන්න පුළුවන් දුක තුල. දුක තුල සැපයක් තියෙන්න පුළුවන්. බෑ නේද? ඒ කියන්නේ සැපේ දුකක් වෙන්න පුළුවන්. බෑ. එහෙනම් එතන තියෙන මොකක්ද? මුලා රැවටීම. එහෙනම් රැවටීම සැපක් දුක. රැවටීම කියන්නේ සැපක් දුක නේද? එහෙනම් රැවටීම දුක. මම සැපයි කියන්නේ දුක.
දුක කියන්නේ දුක. ඒක මොකක්ද සැපේ? රැවටීම දුකක් තමයි. සැපේ කියලා මං ඇල්ල දින්නේ දුකට තමයි. දුක කියලා මං ගැටලා තින්නේ දුකට තමයි. මොකද්ද සැපේ? ආවදී රැවටෙන්නේ නැති වෙන එක. අවබෝධය. ප්‍රඥාව. එහෙම නේද? එහෙනම් නොරැවටීම නේ සැපේ. හැම මම මෙච්චර කාල සැපේ හොයලා තිනවා තුළ. රවට්ටන හිතක් තුළ රැවටීම කියන්නේ දුකක් නා. දුක තුළ සැපයක් හොයනවාද? මට හම්බ වෙන්නේ මොකක්ද? දුකමයි. නේද? ඒතර කවදාහක්වත් මට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද මේ රැවටීම නොදකින්න තාක්කල්? ඒතර මම හැම වෙලාවෙම සැපයක් පතන්නේ මොකෙන්ද? ඇහි, කනේ, නාහේ, දිවේ, ශරීරේ, මනසින් සකස් වෙන හිතේ. නේද? ඒතර මට මේ හිතේ රැවටීම නොදකින්න තාක්කල් මට ඇහැ සැපයක්. ඇහැට පෙනෙන රූපේ සැපයක්. අන සැපයක්. අන ශබ්දේ සැපයක් නේද? එහෙනම් නමුත් දැන් ඔන්න මම ඇස්දී බැලලා සාරිදී මට ඔන්න එක රූපයක් පේනවා. හරි. ඒතර දැන් මට ඒක සැපයි. මට තව රූප බලන්න හිතෙනවා. ඇයි? දැන් වල දැකපු රූප සැපක් නම් හරි. තව රූප දකින්න ඕන වෙන්නේ නැහැ. එක්ක වැඩි වෙලාවක් එක දිහා බලන් ඉන්න දෙන්නේ නැහැ. සැපේ වැඩි කරගන්නේ. එතකොට නම් අපිට සැපේ වැඩි කරගන්න ඕන වෙන්නේ නැහැ. සැපේ වැඩි කරගන්න කියන්නේ කවුද? හිත. එතකොට මට හිතෙන්නේ මේකත් සැපයක්. වැඩි කරගත්තාම ඊට වැඩි සැපයක් කියලා. නමුත් මං අහන්නේ සැපයක් මට වැඩි කරගන්න ඕනේ වෙන්නේ ඇයි? වැඩි සැපයකට මට යන්න අවශ්‍ය වෙන්නේ ඇයි in the first place? හොඳට හිතන්න. ඔව් නෑ ඊට වැඩි සැපයකට යන්න කියන්නේ මේ පවතින සැපේ මොකක්ද? සාදුසාර මදි කියන්නේ මොකක්ද අනුසාර? මදි බව කියන්නේ දුකද? නේද? එතකොට දැන් ඒ එකම රූපයේ තියෙද්දිම ඒ රූපේ වෙනස් වෙනා නැහැ. ඒ රූපේ හැමම තියෙද්දි එකම රූපේ ගැන හිත මට දෙකක් කියනවා. මොකද කියන්නේ? ඒක සැපයි කියලාත් කියනවා. ඒක දුකයි කියලාත් කියනවා. හරිද? ඒතර මට හිතෙන්නේ මේ රූපේ සැපයි මම තව රූපයකට ගියොත් ඒක ඊට වැඩිය සැපයි කියලා. නමුත් ඇත්තටම මේ රූපේ අතහැරලා වෙන රූපයකට මට යන්න ඕන වෙන්නේ මම. අර ඩ්‍රිවන් ෆෝස් එක මාව ඩ්‍රයිව් කරන ෆෝස් එක මොකක්ද? දුක. ඒ මම තෘප්තිමත් නැහැ. පැහැදිලි? ඒ නිසා නේද මට යන්න ඕන වෙන්නේ. හැබැයි මට හිත පේනවා මම මෙතනත් සැපයි අතනත් සැපයි කියලා. හරිද? නමුත් මට මෙතන සැපක් නම් එතන තෘප්තිමත් වෙන්න ඕන කන්ටෙන්ට්. නමුත් එහෙම නැහැ. එහෙනම් මට හිත කියනවා ඒ වේගිම කියනවා අරක සැප ඇති කියලා. ඉතින් ඒක සැප ඇති කියලා කවුද කියන්නේ? හිත. ඇති කියලා කියන්නේ. එතකොට මම මේ තියෙන සැපේ අතාරින්නේ ඇයි? ඒක මදි. ඒ කියන්නේ පවතින මොහොත දුකක් නිසා. එතකොට පවතින මොහොත දුකක් වෙච්ච නිසා මම නොදන්නා සැපයක් අරක හිත විශ්වාස කරනවා මම අරක සැප ඇති කියලා. ඒක වෙන්නේ මම මේක අතාරිනවා. එවනේ. එතකොට මම ආන්නේ එකම රූපයක් තුළ එකම ශබ්දයක් තුළ සැපයි දුකයි කියලා දෙකක් තියෙන්න පුළුවන්. මොකද ඒක සැපයක් නෑ. ඒතර දුකක් තියෙන්න බෑ. ඒක දුකක් නම් ඒක කාලින් සැපයක් වෙන්න බෑ. දැන් කොහොමද ඉස්සලා කිව්වද නැත්නම් පස්සේ කිව්වද බරු? පස්සේ කිව්වද නැත්නම් ඉස්සලා කිව්වද බරු? මොකද හිතෙන්නේ දැන් හිතේ? මොකද හිතේ නේද කියන්නේ අනුෂා? එන හිතට ඇත්තටම සපක් දුකක් තියෙනවා. හරි. ඒ සැපක දුකක නැති බව එතන තියෙන මුලාව නේද? අනේ සැපයි දුකයි නැති බවට කියනවා අනිත්‍ය කියලා. අදුක්කම අසුඛ වේදනා. හරි. එහෙම නැත්නම් එතන මුලාව කියලා. එහෙනම් මෙතන රැවටීමක් කියලා දැක්කොත් මම රැවටීම තුල ඉන්නවද? එහෙනම් දුක තුල ඉන්නවද? නෑ නේ. එහෙනම් එතන අනිත්‍ය කියලා දැක්කොත් එහෙනම් එතන සැපයි දුකයි දෙකම නැති නිසා එතන සැපක් දුකක් දෙකක්ම නැත්තම් එතන විඳින්නද? මම ඉන්නේ දුකේ. ඇයි මට ඕනේ මොකද්ද? විඳිනයක්. හරිද? සැපයි දුකයි දෙකම එතන නැත්තම්.
දැන් මං හිතාන හිටියේ සැපයක් තියෙනවා කියලා. සැපක් තියෙනවා කියලා මං හිතාන හිටියේ දුක කියන අන්තේ පේන්නේ නැති හින්දා. එකම රූපයක් තුන. නමුත් දුක කියන අන්තෙත් මං දැක්කොත් දැන් එකම රූපේ එකම මොහොතේ මෙයා මට දෙන්නු කියනවා. එකම රූපයක් ගැන එකම මොහොතේ මෙයා මට දෙන්නු කියනවා. මොකද කියන්නේ? සැපයි කියලා කියනවා දුකයි කියලා කියනවා. එහෙනම් දැන් මේ දෙකේ වටිනාකම. එහෙනම් ඒකේ බිඳුවයි. ඒතර මට විඳින්න සැපයක් හෝ දුකක් නැති වුනහම සංසාරයෙන් පුරාට මොකක් හරි දෙයක් විඳින්න පුළු වෙච්ච මට. හරිද? එහෙනම් මොකක් හරි දෙයක් විඳින්නද මම හොර වෙලා දෙන්නේ. ඒතර මොකක් හරි කියලා මම හැම වෙලාවෙම හොයන්නේ මොකද්ද විඳින්න සැපයක්. හැබැයි මට හම්බෙන්නේ මොකද්ද? දුක. එහෙනම් මම ඇත්තටම සසරේ පුරු වෙලා තියෙන්නේ මොකක් විඳින්නද? දුක් විඳින්න මොකක් කියලා හිතාගෙන. එහෙනම් මම සසරේ පුරු වෙලා තියෙන්නේ දුක් විඳින්න නම් දුක යෙදෙන්නේ නැති තැන දුක 0 වෙච්ච තැන මං ඉන්නේ මොකේද? දුකේ. ඒ නිසා මම හොයන්නේ මොකක්ද? සැපය. හැබැයි සැපේ හරමට ආයෙ හම්බෙන්නේ මොකක්ද? දුක. එහෙනම් අනිත්‍ය දුකයි කියන නෝක. අදරිච්ඡත්තං දුක්ඛං යම කනිතන ඒක දුකයි. ඒතර මම අහන්නේ දුකක් නැති තැන පුතේ. දුකක් නැති තැන දුකක් තියෙන්න පුළුවන්. දුක නැත්තම් by default දුකක් කියලා දෙයක් යෙදෙන්නේ නැත්තම්. හරිද? දුකක් යෙදෙන්නේ නැති තැන දුකක් තියෙන්න පුළුවන්. ඉතින් එතන මේ ලෝකේ හැමෝම හැම වෙලාවෙම දුකෙන් ඉන්නේ නැහැ. හැම වෙලාවෙම හැමෝටම දුකක් යෙදෙන්නේ නැහැ. දුක කියලා දෙයක් යෙදෙන්නේ නැහැ. අනිත්‍ය නිසා. අනිත්‍ය කියන්නේ මොකක්ද? මොහේ කියන්න පුළුවන් සැපයි දුකයි දෙකේම අගේ 0 කියලා දැන. يعني අදුක්කම අසුඛ ස්වභාවය. يعني සැපයි දුකයි දෙකම නැති අවස්ථාව. පැහැදිලිද? හිත රවට්ටන බව දකින්න තාක්කල් මම ඉන්නේ දුකේ නේද? හිත රවට්ටන එක දැක්කම මම දකින්නේ මොකද්ද? මෙයා මේ සැපයක් කරා මට දෙන්නේ දුකක් කියන්නේ. එහෙම නේද? එතකොට මම සැපේට වටිනාකමක් දෙනවා. එහෙනම් මට දුකක් කියලා දෙයක් ඉනිෂියේට් වෙයිද? නෑනේ. එතකොට මම අහන්නේ දැන් දුකක් කියලා නැචරලි දුකක් කියලා යෙදෙන්නේ නැති තැන මේ ලෝකේ හැමෝම ඉන්නේ මොකේද? දුකේ. ඒ නිසා මොකද වෙන්නේ? තව රූපයකට මාරු වෙනවා. හරිද? ඒ රූපේ සැපයි නේද? ඒ කියන අර්ථය මොකක්ද? එතනක් මොකද්ද? රැවටීමක් නම් එතන සපයි දුක කියලා දෙයක් තියෙනවද? එහෙනම් එතන තියෙන්නේ මොකක්ද? ඒක දුකක් වෙන්නේ නැහැ. විඳින දුකක් නැති නිසා නේද? ඒතරොත් දැන් මම මේ හැම වෙලාවෙම සැපෙන් සැපයට යනවා කියලා හිතාන හිටියට මම මේ සැපේ වටිනාකම සැපේ අගේ වැඩි කරනවා කියලා හිතාන හිටියට හැම වෙලාවෙම මං ගිහින් තියෙන මොකේද? දුකෙන් දුකට නේද? හැම දන්නවද? දන්නේ නැහැ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒතර මේ සත්‍යය හැම වෙලාවෙම ගන්න මොකද? දුක. එයා කැමති සතුටෙන් පිළිගන්නේ මොකද? දුක. මොකක් කියලා හිතන්නේ? සැපක් කියලා දන්න. ඒතර ඇයි යන්න දුක සැපක් වගේ පේන්නේ? මොනේ නිසා? මුලාව නිසා. ඒක ඔන්න යථාර්ථය අපි තේරුම් ගත්තා. අපි මේ කරන දේවල් කරනවා. අපිට කරන්න තියෙන දේවල් කරනවා. හැබැයි ඔබ දකින්න මේ ලෝකේ සියලු දෙනාගෙන සියලු සත්‍යයන්ගේ සකස් වීම සකස් වෙන මෙන්න මේ විදියටයි කියන්නේ. ලෝකේ පැවැත්ම සකස් වෙන මෙන්න මේ විදියටයි කියලා ඔබ දකින්න. යම් තාක් සත්වයේ බුදුනා යම් උපතක් තිබුණා නම් ඒක പ്രേත ලෝකෙද තිරිසන් ලෝකෙද නිරේද දිව්‍ය තලයේද මනුෂ්‍ය ලෝකෙද බ්‍රහ්ම ලෝකෙද නෙමෙයි. ඒ හැමෝම හොයන්නේ මොකක්ද? ආශාව. කොහෙන්ද හොයන්නේ? හිතහරා. නමුත් ඒගොල්ලෝ හැම වෙලාවෙම ඉන්නේ මොකේ? ඒකට සැපයක් ඕන වෙන්නේ නැහැ. පවතින මොහොතේ ඩිෆෝල්ට් එක මොකක්ද? දුකක් නිසානේ. ඊට පස්සේ සැපයි කියලා ඒගොල්ලෝ ලබා ගත්තේ මොකද? ලබා ගන්නේ මොකද? නැතිව දුකම තමයි. එතන දුකක් වෙන්නේ ඇයි? ඔව් ඒ සෑමකටපත් වෙන්නේ නැත්නම් ඇයි?
අනිත්‍ය නිසා. අනිත්‍ය කියන්නේ මොකද්ද? අනිත්‍ය කියන්නේ මොකක්ද? හිතේ තියෙන අර ද්වේතාවය, දෙබිඩි ස්වභාවය. ඒතර දෙබිඩි ස්වභාවයක් නම් තියෙන්නේ හිතේ. මොකද්ද දෙබිඩි ස්වභාවය? එකම රූපයක් ගැන මේ හිත සැපයි කියලා කියනවා දුකයි කියලා කියනවා. ඒතර දෙකෙන් එකක්වත් ඇත්තද? එහෙනම් දෙකෙන් වටිනාකම මොකක්ද? බින්දුව. එහෙනම් විඳින්න සැපක් හෝ දුකක් තියනවද මෙතන දැන්? නෑ නේද? අන්න ඒකට තමයි අනිත්‍ය කියන්නේ. සැපයි දුකයි දෙකේ මගේ මොකද්ද? 0. ඒකට කියනවා අදුක්කම අසුඛ වේදනා කියලා. අදුක්කම අසුඛ වේදනා තමයි බාලතනස් පණන්කම් කියලා. අනිත්‍යයි කියලා. දැන් මට සැපකුත් නැත්තම් දුකකුත් නැත්තම් වෙන්නේ මම හැම වෙලාවෙම ඉන්නේ මොකේද? දුකේ. හැබැයි මම දැක්කොත් මෙතනින් අනිත්‍ය කියලා. ඒ කියන්නේ මෙතන by default මෙතන සැපක් දෙන්නේ නැහැ දුකක් දෙන්නේ නැහැ කියලා ඔබ දැක්කොත්. එතන මෝහය තියනවද? මෝහය නැහැ. අවිද්‍යාව තියනවද? හා. එහෙනම් දැන් අපිට දුකටපත් වෙනවද දැන්? එහෙනම් අනිත්‍ය නොදන්නා තාක්කල් නේද අපි ඉන්නේ දුකේ. අනිත්‍ය නොදන්නාකමට කියන අවිද්‍යාව කියන්නේ. ඉතින් රැවටීම නොදන්නා එකට කියන අවිද්‍යාව. ඒ අවිද්‍යාව තියෙන තාක්කල් අපි ඉන්නේ දුකේ. දුක නැති කරන්න විකල්පයක් හැටියට අපි හොයන්නේ මොකද්ද? සැපයක්. ඒක සැපයි කියන්නේ කවුද? හිත. ඒ හිත ආයෙ මට දෙන්නේ මොකද්ද? දුක. මොනවා කරලා? රවට්ටලා. කොහොමද රවට්ටන්නේ? මොකක් පෙන්නලා? සැපයි දුකයි කියලා. ඒ සැපයි දුකයි දෙකේ මොකද වටිනාකම මොකද්ද? 0. එහෙනම් මට කොච්චර ඉහළට මං ගියා සැපයක් වань මට 0 point එක එක්සිට් ගන්න පුළුවන්. අපි පව් නැද්ද එහෙනම්? පව් නැද්ද අපි? පව් කියලා දෙන්නේ. එහෙනම් මේ ලෝකේ යුක්තිය හා සාධාරණයක් කියලා දෙයක් අපිට අපේම හිත විසින් දෙනවද? කරනවද? එහෙනම් බාහිර කිසිම කෙනෙක් අපේ දුකට වක් කියන්න ඕනේ. ඒක මට තරහක් එනවා. ඇයි තරහක් එන්නේ? තරහ කියන්නේ මොකක්ද? දුක. ඇයි මට තරහ කියන්නේ? අපි හිතාගෙන ඉන්න එහෙනම් අපි කැමති යමක් නැති නිසා. ඒතර අපි කැමති යමක් නැති බව දුකයි කියන්නේ කොහොමද? හිත. ඒතර අපි කැමති යමක් නැතික දුකක් වෙන්නේ ඇයි? අපි කැමති වුණා නම් සපයි කියන හිත නිසා. නේ අපි කැමති විදිහට එදී වුණා නම් සපයි කියන්නේ කවුද? හිත. නැතික දුකයි කියන්නේ කවුද? එහෙනම් අපි දුකට දාලා තියෙන කවුද? බාහිර කෙනෙක්. අපේ හිත මොකක් වෙනද අපිට දුකක් දෙන්නේ? සැපයක් නෑ. ඒතර පෙන්නන්න සැපයක් බත් දෙන්නේ දුකක් කියන විට එන හිත මොකද මට කරන්නේ? රවට්ටල. එන රැවටීම් කියන්නේ මුලාව කියන්නේ මොකද? මොහේ. දෙක. එන අතන තියෙන්නේ මොකද? එහෙනම් මෙතන තියෙන රැවටීමක් කියලා දැක්කම මම රැවටීම් තුල ඉන්නවා. ඒතර දුක තුල ඉන්නවා. ඒතර මම දුකට මොකද වෙන්නේ? අනුෂා. සාල්. එතකොට ඒතර දැන් දුක එදෙන්නේ නැත්තම් එතන හරිද? ඔබේ දුක දැන් නෑ නේද එතන? ඒ දැන් ඔබ රැවටීම් තුල නෑ. රැවටීම් තුල ඉන්න තාක්කල් දුක. හා. ඊට පස්සේ ඒ දුක නැති ගන්න එක්ක අරයට බයින. හරිද? එහෙම නැත්නම් අර ගහනවා. එහෙම නේද? එක්ක අපි යනවා. කවදාකවත් දුක නැති ගන්න පුළුවන්. ඒතර මේ මොකද මේ කරන්නේ? දුක සංස්කරණය වෙනවා. හැබැයි මම මේක දැක්කොත් මෙතන කොයිද ප්‍රශ්න තියෙන්නේ කියලා? කොච්චර ලක් කරලා මොකද දුක නැති වෙන්නේ? ඒ ශරණයම නැති වෙනවා. එන එක ශරණයක් ඇතුළත මට ඕනම දුකක් මේ විදිහට අවබෝධ කරගන්න නැති කරන්න පුළුවන් බෑ. එහෙනම් දුක තියෙන්නේ දරාගෙන ඉන්නද විඳවන්නද අවබෝධ කරගන්න නැති කරන්නේ. සාස්වදේන බුදු කෙනෙක් ලෝකෙට කියන පණිවිඩය ඔන්න ඔච්චරයි. දුක තියෙන අවබෝධ කරගන්න නැති කරන්නේ. නම් ආයුධාට දුක අවබෝධ කරන කොච්චරලා කරනද තියෙන්නේ? කොච්චරලා කරනවද? මේක අවබෝධ කරගන්න කොච්චරලා කරනවද? මේක අවබෝධ කරගන්න කොච්චර වෙලාවක් යනවද? Within seconds, you know, matter of application, you can overcome දුක නේ? එහෙමනේ? ඉතින් ඒකට කියනවා සම්දිට්ඨිකයි කියන මේ ධර්මය. ඇයි? ඒ මොහොතේ මේ දුක නැති කරන්න පුළුවන්. apply කරන සැනින්. අකාලිකයි. ඕන වෙලාවක මේක apply කරොත් මගේ දුක නැති වෙනවා. ඒ පස්සිකයි. එන්න ඇවිල්ලා බලන්න කියලා ඕන කෙනෙකුට මට මේ හිතරවට නැටි වෙන්නත් බෑ. ඒතර තමත් තුළ තිබිච්ච දුක තමත් තුළම නැති වෙන බව දන්නේ නැද්ද අනුෂා? ඕපනයිකයි. නෑ එක මොහොතක් ඇතුළත ඕනම දුකක් ඔය විදිහට මම දැක්කොත් මට නැති කරන්න බෑ. එනක මනාකොට දේශනා කරපු ධර්මයක් නේද? ස්වාක්ඛාතයි. නේද? එන කෙනෙක් සෝවාන්ෙන්දත් ඕකමයි කරනවා. සකදාගාමෙන්දත් ඕකමයි කරනවා. අනාගාමෙන්දත් ඕකමයි.
පච්චත්තාවේත පොන්නේ. තම තමන්ගේ නැරපම් මේ. එහෙනම් දැන් ධර්මයේ සියලු ගුණ අපි දකින්නේ නැද්ද එකම තැන? එහෙනම් ධර්මයේ ගුණ වශයෙන් අවබෝධයෙන් කෙනෙක් සරණ යන්නේ ඔන්න ඔය විදිහේ අවබෝධයෙන් සරණ යන කෙනා සම්මාදිට්ඨිය පිහිටනවා. දැන් සෝවාන් වෙනවා. දැන් තේරෙනවද? මොකද හිතෙන්නේ? අන්න එයා තමයි මේ බුද්ධ ශාසනයෙන් පල නෙලාගත්ත කෙනා. ආරණ හංස කෙනෙක් බවට පත් වෙනවා. මේ මොහොතේ මාර්ග දැක්මකින් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ මොහොතේ මෙයා සතර අපායට අපෝ යන්නේ නැති නියත ගතිය ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඔය අවබෝධයත් එක්ක. ඕක දකින්න නැති තාක්කල් අනුශා. එයා හැම වෙලාවෙම දුක මොකද වෙන්නේ? යාට සංස්කරණය වෙනවා. හරි. හැම වෙලාවෙම සැපේ තුල දුක්මයි විඳින්නේ, දුක තුල දුකමයි විඳින්නේ, මුලාව තුල දුකක්මයි විඳින්නේ. ඒකට යන හැම වෙලාවෙම ඇකියුලේට් වෙන්නේ අකුසල. ලෝභ දේශ මොහ අකුසල. හරිද? ඒතර හැම වෙලාවෙම අකුසල පයිලක් වෙන්නේ. අකුසල ඇකියුලේට් වෙන්නේ. මොකද වෙන්නේ? end of the day මම මැල්ල කියලා කොහොමද දැන්නේ? ඔව් මේ හිතේ රැවටුම දකින්න කියලා. සතර අපායට යන්නේ. යා ඒකාන්තම දුකෙන් නිදහස් වෙන දැක්ම යා තුළ පිහිටියා. දැන් යාට ලෝකෙ කිසිම කෙනෙක් එයාගේ දුකට වක් කියන්න ඕනේද? එයා දැන් ඒක දන්නවනේ. එහෙනම් ලෝකෙ මිනිස්සු දුකටපත් වෙන්නේ නැහැ. මේ හිතේ රැවටුම දන්නේ නැති නිසා නේද? එහෙනම් අපිට දැන් ලෝකෙ අනිත් කට්ටියගේ අනුශම්කාද හිතේ. සාල්සාන් ඔබ ලෝකෙ අනිත් කට්ටියට අනුකම්පා කරොත් ඒ අනුකම්පා කරන පිරිස ගැන කවදාවත් මට තරහ ගන්න පුළුවන් බෑ නේද? එහෙනම් මට උපදින මොකද්ද ලෝකෙ අනිත් කට්ටිය කියන්නේ? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සතර බ්‍රහ්ම වීරණ උපදින්නේ ඔන්න ඔය සම්මාදිට්ඨියත් එක්ක. මේක සුන්දරයි නේද? ඕක තමයි ධර්මය කියන්නේ. ඕක ඉරලා සංකීර්ණ කරගන්න ඕනේ නැහැ. ඒක ඕකම ඇප්ලයි කර ඉන්න. එතන මට දුකක් ආපිරාට උඹ ගලපගෙන මම දුක නැති කරන්න බැයිද? ඉතින් ඒක හොඳයි. ඇයි අපි දුක් විඳින්නේ? නේද? ඇයි අපි දුක් විඳින්නේ? දුක තියෙන්නේ විඳවන්න නෙමෙයි. දුක තියෙන අවබෝධ කරගන්න. එහෙනම් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මෙච්චර ලේසියෙන් මේ අවබෝධ කළ මේ දුක නැති කරන ටෙක්නික් එක තාක්ෂණ ක්‍රමවේද කියලා දෙද්දී ඒක අපි අහන්න නැත්තම් ඒක අපි ප්‍රැක්ටිස් කරන්නේ නැත්තම් ඒක බුදු කෙනෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි පුතේ. ඒක ධර්මයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඔබලගේ choice. ඒක ඔබලගේ තීරණය. ඉතින් බාලතුන්ස් කියනවා දුකට කැමති වෙන්නේ නුනුවණ කෙනා. දුකෙන් නිදහස් වෙන්න කැමති වෙන්නේ නුවණ ඇති කෙනා. එන ඔබ හිතන්න ඔබ ඇති වෙන්නේ ප්‍රඥාවන්ත කොටසකද අනුවණ කොටසකද කියලා. අපි සාමාන්‍යයෙන් හිතනවා නේද අපි හොඳ කට්ටිය. අපි කාටවත් වැරද්දක් නැහැ. අපි කියන්නේ අපි හොඳ කට්ටිය. අර බීගෙන අර කෑකොස්සන් ගහගෙන මිනි මරාගෙන කට්ටිය කොහොම කට්ටිය. මාර්ග කට්ටිය. අපි නම් එහෙම නැහැ. එහෙමනේ අපි කියන්නේ නේද? දැන් කෙනෙක් තව කෙනෙක් කොමාරන්නේ දේශ නිසානේ. ඒ දේශේ උපදින්නේ කොහොම? මම කැමතිද තව කෙනෙක් නැති නිසා? නේද? මම කැමතිද තව කෙනෙක් නැති නිසා නෙවෙයි මම තව කෙනෙකුට වෙඩි දියන්නේ. මම කැමතිද තව කෙනෙක් නැති නිසා නෙවෙයි මට යාගෙන තරහක් උපදින්නේ. තේරෙනවද? දැන් මම කැමතිද තව කෙනෙක් නැති නිසා නෙවෙයි මම මිනිහක් මරන්නේ මිනිහෙක් මරලා දාන්නේ. ඒතර දැන් මගේ අකමැත්ත ඇති වෙන්නේ කොහෙද? හිතේ. ඒ කර්මවශය මොනවද කරන්නේ? ඒ කියන්නේ හැටි. හැබැයි එයාගේ හැටි ගැන මට ඇති වෙන මොකක්ද? අකමැත්ත. ඒ අකමැත්ත ඇති වෙන්නේ කොහෙද? හිතේ. ඇයි මට ඒ අකමැත්ත ඇති වෙන්නේ? මම කැමති දේ නැති නිසා නේද? එහෙනම් මම කැමති දේ නැති එක දුකක් වෙන්නේ නේ. මම හිතනවා මම කැමති දේ ඇයින්න ඕනේ කියලා. ඒතර මම කැමති දේ ඇයින්න ඕනේ කියන්නේ කවුද? මම කැමති දේ ඇයින්න ඕන සපයි කියන්නේ කවුද? හිත. නැතික දුකයි කියන්නේ කවුද? හිත. දැන් ඒතර ඇත්තටම දුකට දාලා තින්නේ එයාද? මගේ හිතද? ඒතර මගේ හිත මට සැපයක් කියලා දීලා දෙන්න බෑ. එහෙනම් හිත මොකද මට කරලා තියෙන්නේ?
රවට්ටන්නේ තියෙන්නේ. ඒතර මම ඒක නොදන්නා තාක්කල් මං හිතනවා අර මිනිස්සයා මගේ දුකට හේතුව කියලා. පැහැදිලිද? ඒ නිසා මම මොකද කරන්නේ? එයා ගැන තරහක් එනවා. ඒ තරහ වැඩි වෙන්න මොකද මම කරන්නේ? එයාට පිටි තියෙන දාන්න. එවනේ. පැහැදිලිද මම කියන්නේ? ඒතර වෙඩි තියපු මිනිස්සයාට වෙඩි තියන්න හේතුව මොකද? අර මිනිස්සයාට වෙඩි තියන්න හේතුව මොකද? ඔව්. මගේ හිතේ ඇතිවෙච්ච අකමැත්ත නේද? ඒතර අකමැත්ත ඇතුලේ මොකේට සාපේක්ෂවද? කැමැත්තට සාපේක්ෂව. ඒතර අරයාගේ ඇටිටියුඩ්ස් මට ගැලපෙන්නේ නැහැ. කියන්නේ මම හිතනවා එයා මම කැමතිද ඉන්න ඕනේ. ඒතර මම කැමතිද කියන දේ හැදෙන්නේ කොහෙද? මගේ හිතේ. හරිද? එයා ඒක දන්නවා. එයා ඉන්නේ කොහොමද? එයා කැමතිද? ඒතර එයාගේ කැමැත්තට එයා ඇලිලා මගේ කැමැත්තට මම ඇලිලා. හරිද? කෙනෙක් මරණයටපත් වෙනවා. තව කෙනෙක් එයා මරනවා. හැබැයි දෙන්නම ඉන්නේ මොකක් තුලද? තමන්ගේ කැමැත්ත තුල. පැහැදිලිද මම කියන්නේ? ඒතර එක්කෙනෙක් මරුන් කන්නේයි එයාගේ කැමැත්තට ඇලිච්ච ප්‍රමාණයට සාපේක්ෂව. අනිත් කෙනාට එයාව දිරවන්නේ නැහැ. අන්න මරුන් කරනවා. එක්කෙනෙක් යාට වෙඩි තියන්නේ නැහැ. අනිත් කෙනාට වෙඩි තියන්නේ නැහැ. තමන්ගේ කැමැත්තට සාපේක්ෂව. පැහැදිලිද? මම අකමැති තමයි එයයි. හරිද? දැන් කෙනෙක් කියනවා මරපු කෙනා අපරාධකාරය. හරිද? අනිත් කෙනා කවුද? මැරිච්ච කෙනා කවුද? දැන් අපි පව් කියන කාද? මැරිච්ච කෙනාට. හරිද? මරපු කෙනා ගැන මට අපිට තේරෙනවා. ඒතර මැරිච්ච කෙනා ගැන අපිට සංකල්පන වශයෙන් පව් කියලා හිතෙන්නේ මරපු කෙනා ගැන අපිට උපදින මොකද්ද? ද්වේෂය. ඒතර දැන් වෙන කෙනෙක්ගේ හිතේ ඇතිවෙච්ච ස්වභාවයන් දෙකක් ගැන මම 탁සේරු වාර්තාවක් අරගෙන මම මොකද වෙලා තියෙන්නේ? දැන් මම හොඳ කෙනානේ. මං හොඳ කෙනා නිසා මට මොකද ඇති වෙන්නේ? මරපු කෙනා ගැන මට උපදින මොකද්ද? ද්වේෂය. අනිත් කෙනාට අනුකම්පාව. මෛත්‍රියක් වගේ නේද? මැරිච්ච කෙනාට මෛත්‍රිය, මරපු කෙනාට ද්වේෂය. දැන් මට කියන්න. හරිද? මට මොනවද දැන් ඇති වෙන්නේ? මට මොකක්ද දැන් ඇති වෙන්නේ? මගේ හිතේ රවට්ටල මට මොකක්ද ඇති වෙන්නේ දැන්? කුසල අකුසල. මරපු කෙනාට සලසන්නේ මොකක්ද? මරපු කෙනා මැරුවේ ද්වේෂයෙන් නේද? දැන් මරපු කෙනා මැරුවේ අනිත් මනුස්සයා කෙරේ ද්වේෂයෙන්. හරිද? දැන් මම ද්වේෂය ඇති කරගෙන තියෙන කවුද ගැනද? මරපු කෙනා ගැන. හැබැයි මම මරපු කෙනා මරන්නේ නැහැ. මරපු කෙනා මිනිමරුව මම අංගඩු ගන්නවා. එයා මිනිමරුවෙක් කියලා. එයා නරක මිනිහෙක්. හරිද? මම කොහොමද? මම හොඳ කෙනෙක් කියලා. හැබැයි දෙන්නම ඉන්නේ එක බෝඩ් වෙන නේද? ඇයි? අරයාගේ ද්වේෂය, එයාගේ ද්වේෂය ඉදිරිපත් උනේ, කියන්නේ ක්‍රියාත්මක උනේ තව කෙනෙක්ව මරන්න. මගේ ද්වේෂය ලෝකේ කාටවත් පේන්නේ නැහැ. මගේ ද්වේෂය කාටවත් පේන්නේ නැහැ. අර මනුස්සයාට වෙඩි තියලා දාලා දෙන විදිහ බලලා මම මොකද කියන්නේ? අනේ මුණ එන ගහන මේ ඉච්චර අපරාධයක් කරපු කෙනාට නේද? එතකොට දැන් නිකන් හිතන්න මාතුල උපදින මොනවද? අකුසල්. හැබැයි ලෝකේ කාටවත් ඒක පේන්නේ නැහැ. හරිද? නමුත් මාතුල උපදිච්ච දේශය නිසා මම මෙල්ල ගිහලා කොහෙද උපදින්නේ? මම හිරේට යන්නේ නැහැ. ඇයි මාව හිරේට කවුරුත් දාන්නේ නැහැ. අපරාධකාරයෙක් හංගුරු ගහන්නේ කාටද? අරයට. එයා හිරේට යනවා. එයා මැරලා කොහෙද යන්නේ? හිරේට යනවා. ඔබ හිරේ යන්නේ නැහැ. ඔබ මැරලා කොහෙද යන්නේ? එකම බක්කුවේ දෙපැත්තේ ඉන්නවා. කොහෙද? හිරේ. දැන් නිකන් හිතන්න මම කියන්නේ සාධාරණද නැද්ද? ඒතර දෙන්නම නිරේට දැම්මේ කවුද පුතේ? හිත කෙනා වඩා ගන්න කවුද? එහෙනම් ඒ හිතට එච්චර දරුණු අපරාධයක් මට කරන මම කවුරුත් මරන්නත් නැහැ. මට කවුරුත් මරන්න හිතුනේ නැහැ.
නේද? අර අහිංසක මිනිස්සෙක්ගෙන අනුකම්පාව ඇති වෙච්ච ප්‍රමාණයට සාපේක්ෂව මට මෙයාගේ ඇතුනේ මොකද්ද? ද්වේෂය. මැරිච්ච කෙනාගේ අනුකම්පාව ඇති වෙච්ච ප්‍රමාණයට සාපේක්ෂව මට මරපු කෙනාගේ ද්වේෂය නම් ඉපදුනේ මගේ හිතම වරවටන එක දන්නේ නැති නිසා මම පල්ලෙහාට ගිහලා අනුන්ගේ පව් කුලියට අරගෙන. හරිද? දැන් දැක්කද මේ භයානකම? ඒතර මං අහන්නේ මම හොඳ කෙනෙක් නෙමෙයිද? මම හොඳ කෙනෙක්. අර නරක කෙනෙක්. නමුත් දෙන්නගේ හිතේ තිබුණේ මොකද්ද? ද්වේෂය. ඒ ද්වේෂය ඇතුළේ හිතරවට නිසා. ඒතර අපි දෙන්නම දැන හිටියේ නැහැ. හිතරවටනවා කියලා. ඒ නිසා බුදුනේ පල්ලෙහාට ගියා. කෝකාරේට මේ වගේ දෙයක්. ওই ගම් වල පොළවල් තියෙනවා. පොළ සතිපොළ. හරි. ওই සතිපොළ වලට එළවලු කියනවා වෙනදු ඈත පළාතවලට. ඒතර ඔය ට්‍රාන්ස්පෝර්ට් කරද්දී එහෙම ඉතින් ඔයගේදී සමහර එළවලු තැරිලා. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ හිතෙන් ඒ වෙලෙන්දු වර්ග කරනවා හොඳ කොට A grade B grade කියලා. අපිට පේන්නේ නැහැ. අපිට තෝරන්න තේරෙන්නේ නැහැ මේවට ඇල්ලද නැද්ද කොහොමද කියලා. හරිද? තේරෙනවද කියන්නේ? يعني හොඳ කොට නරක කොට කියලා ඒගොල්ලන් හිතෙන් ලයින් එකක් හද ගන්නවා. අපිට පේන්නේ එකම කොට තියෙනවා. එතකොට අර නරක ගොඩෙන් අපි ගත්ත තේරුම්ගත්ත කමන්න නෝන ගන්නකො ගන්න කියලා ඒක නම් ඒක දීලා දානවා කීයකට හරි මේ පැත්තෙන් තෝරුවොත් එකම ගොඩේ වම් අත පැත්තෙන් තේරුවොත් හරි ගන්න තමයි මේක ගන්නවා අන්තිමට පොලේ වුණාට පස්සේ ඒගොල්ලන්ට පාඩුයි අර ටික ට්‍රාන්ස්පෝර්ට් කරන්න ගෙවන කුඩිය ඒ නිසා ඒ තේරිච්ච ඒගොල්ලෝ ටික ඒගොල්ලෝ තියලා පොලේ තියලා හොඳද පොලේ වුණාට පස්සේ හවසට එනවා පෝල් බෑග් අරගෙන ඔය හෝටල් කරන කට්ටිය සේවක වෙනවා. ඇවිල්ලා ඔය තේරිච්ච ඒරවල ගොඩවල් වලින් හොඳ එක තෝරනවා. ඔය තේරිච්ච ඒරවල දැන් තියෙන්නේ නරක ඒරවල. ඒ වෙලඳු ගෙනියන්නේ නැහැ ඒවා. ඒකට පාඩුයි. ඉතින් ඒවා තේරිච්ච ඒරවල. ඒ තේරිච්ච කියන්නේ B grade. හරිද? ඉතින් ඒ තේරිච්ච ඒරවල වලින් ඒගොල්ලෝ හොඳ එක තෝරනවා නේද? හැබැයි තේරිච්ච ඒරවල වලින් හොඳ එක කියන්නේ මොකද්ද? නරක එක. තේරිච්ච ඒරවල වලින් හොඳ එක කියන්නේ මොකද්ද? නරක එක. එහෙනම් අර මිනිමරපු කෙනයි හරිද? අර මිනිමරපු කෙනාගේ ගැටිච්ච මමයි අපි දෙන්නම තේරිච්ච ඒරවල ගොඩේ තියෙන එළවලු. හැබැයි මම ඒ තේරිච්ච ඒරවල ගොඩේ තියෙන හොඳ එක. නරක ඒරවල අතර තියෙන හොඳ. ඒතර ඒක තියෙන්නේ මොන ගොඩේද? ඒතර නරක ඒරවල වලින් හොඳ එක කියන්නේ කොහොමද? නරක එක. හැබැයි හොඳ ඒරවල ගොඩේ නරක එක කියන්නේ හොඳ එක. තේරෙනවද මං කියන්නේ? සුරා හොඳ ඒරවල ගොඩේ නරක එක කියන්නේ හොඳ එක. එහෙනම් ඔබ කැමතියි හොඳ ඒරවල ගොඩේ නරක එකක් හරි වෙන්නද අඩු ගන්න නැත්නම් නරක ගොඩේ හොඳ එකක් වෙන්න? එනගේ හොඳ ගොඩේ නරක එකක් වෙන්න හැටි තමයි මම මේ පෙන්නන්නේ. මම මේ ක්‍රමෙ වෙන්නේ හොඳ ගොඩේ නරක. ඒක හොඳ ගොඩ කියන්නේ රහතන් වහන්සේලාට කියනවා. හොඳ ගොඩේ නරක එක කියනවා සෝවාන් වෙච්ච කෙනා. අසුක පුතග්ජනයෝගේ ගොඩ තමයි අර තේරිච්ච ගොඩ. හරිද? තේරිච්ච ගොඩේ හොඳ එක කියන්නේ මොකක්ද? මිනි මැරුවේ නෑ. හැබැයි දෙන්නම ද්වේෂය ඇති කරගත්තා නේද? අර මරපු නිසා ඇති වෙන බරපතල අකුසලේ නෑ. ගැටීම් නිසා පල්ලෙහාට ගියා. ඉතින් නිරේමත් පොඩි කාලයක් ඉඳලා අපෝ වෙයි හැබැයි පොඩි කාලේ කියන්නේ අවුරුදු කෝටියක් වගේ. අර මරපු කෙනා අවුරුදු කෝටියක් විතර ඉඳලා. දැන් හිරේට යන සමහර කට්ටිය ජනාධිපති සමාව අරගෙන එනවා නේද? අන්න තේරිච්ච එළවලු වලින් මොකද? ජීවිතය දක්වන්නේ තේරිච්ච එළවලු වලින් නරකව චාපව වෙච්ච එක. හැබැයි දෙකම මොකක්ද? මොකද අර හිරෙන් නිදහස් වෙලාවත් හිතේ රැවටිපු දන්නේ නැති දන් කලය සදාකාලිකව හිතේ ගොදුරා. ඉරපා. හැබැයි හිත රවටනවා කියලා දන්නේ නැතිනම්
ඉතින් ගොදුරක් වෙන්න කැමති නෑ. එයා දන්නවා නුවණින් දන්නවා රැවටුණාත් මේ රැවටීමේ නිදාසෙට කොහොමද කියලා දන්නවා. අන්න යට කියනවා සම්මාදිටියට පාත්‍ච්ච කෙනා කියලා. සත්‍ය ඥානෙ ඉපදෙච්ච කෙනා කියලා. ඒක ඒ නිසා එයා සතර අපායට යන්නේ නෑ. සතර අපායට යන්නේ. ඒක නියතයි. නියත. දැන් එහෙනම් තේරෙනවද මේ ලෝකේ කිසිම කෙනෙකුගේ ක්‍රියාවක් ගැන මයි පුතාලට කමෙන්ට් එකක් තියෙනවා නම් ඔබලා කොයි එළවලු කොටේද ඉන්නේ? වල් වෙලිච්ච තේරිච්ච ගොඩේ. ඒ කියන්නේ අර වෙලෙන්දි කුඩුවත් වැඩක් නැතුව දාලා යන ගොඩේ හද්ද රන්නත් ආරච්චි කියලා. නැත් මොකද මං කියන්නේ? මොකද මං කියන්නේ? අනේ කියන්න. ඔබලා කොහොමද හිතුවද මේ ලෝකේ ඕනම කෙනෙක් ක්‍රියා කියන්නේ දේශපාලඥයෝ ගැන හරි පවතින දේශපාලන වාතාවරණය ගැන හරි දේශපාලඥයන්ට සපෝට් කරන කට්ටිය හරි එක පක්ෂයකට සපෝට් කරන කට්ටිය හරි ඒක විවේචනය කරන කට්ටිය ගැන හරි ඔබලා ඒක පැත්තක් ගත්ත ගමන් මොකද වෙන්නේ? තේරිච්ච එළවලුවක් බවට පත් වෙනවා. දැන් කොහොමද තේරිච්ච එළවලුවක් තමයි? හරිද? ඒක තව තවත් චාප්ප වෙච්ච මෙරෝ රහන්නේ කාටවත් කරන්නේ නැති හෝටලයකටවත් ගාලා නැති. ඒක සාමාන්‍ය අපේ සාම්බාර රොටින් ප්‍රශ්නයක් නැහැ. නරකද කියලා තේරෙන්නේ නැහැ. පළුතුරු බීම වලට මාරන්නේ මේ පිටකොඩි. තේරෙන්නේ නැහැ. නෑ මම කියන්නේ විඥාන දෙයක් නෙමෙයි මම කියන්නේ ෆැක්ට් එක. අඬන්න ඕන දෙයක්. එහෙනම් දැන් තේරෙනවද මොන තරම් බයනකද කියලා? අපි තුල මොකක් හරි කමෙන්ට් එකක් තියෙනවා නම් කිසිම දෙයක් ගැන. හරිද? එතන මොකක්ද තියෙන්නේ? ඇලිම් ගැලීම්. ඇලිම් ගැලීම්. කිසිම දෙයක් ගැන. ඒ කියන්නේ පාරේ ඉස්සරහින් යන වාහනය අපිට ඕන දෙයක් නැතුව එහෙම මෙහෙම දාගෙන යනවා. හරිද? මේ ඕස්ට්‍රේලියාවේ මේ මූ විනයගරුක වෙලවන්නේ නැහැ කියලා. තමන්ගේ අධිතක් සෙරුවෙන කියලා අර වැරදිට ලෝණ කෙනා ගැන දිනුවා. මොකද තියෙන්නේ? ද්වේෂය. ඒ ද්වේෂය ඇති කරගත්ත ගමන් මම තේරිච්ච එළවලුවක් බවට පත් වෙනවා. මොකක් නිසා? අහ කියන තේරිච්ච එළවලුවක් නිසා. ඒ මෝඩ මිනිසයාට එහෙම මෙහෙම දාගෙන යන එක සැපක් වෙලා නේද? ඒතර යාගේ හිත නේද කියන්නේ ඒක සැපයි කියලා. නමුත් එහෙම ගිහිල්ලා අනිවාර්යෙන් හැප්පෙන්න බෑද මොඩේන්නේ. නැද්ද? දැන් මම කියන්නේ එයාගේ හිත සැපයි කියන දේ පිළිගත්තා නම්. ඒතර යාට නෝමල් මේ පරිස්සමෙන් ඉරවන කියන්නේ දුක. ඒක සැපෙක් පද මෙහෙන් දාන යනවා. වැඩි අවශ්‍ය නැහැ. ඒතර ඒ අංශකය ගැන හරිද? එයා තේරිච්ච එළවලුවක්. ඒතර ඒක මම තේරිච්ච එළවලුවක් කියලා හිතා ගන්න නැතුව මම ඒක ගැන කමෙන්ට් එකක් ඇති කරගත්ත ගමන් මට මොකද වෙන්නේ? මම නොවටිනා එළවලුවක් බවට පත් වෙනවා. එහෙනම් ඔබ ගැන එතකොට මම කියන්නේ අර තේරිච්ච එළවලු ගොඩේ හොඳ එළවලුවක් වුණා කියලා සතුටු වෙන්න එපා. අපි හැමෝම කරන්නේ එන අඩුම තරමේ අර හොඳ එළවලු ගොඩේ නරක එකක් හරි වෙන්න try කරනකොට ඒක හොඳ එකක්. හොඳ නරක එළවලු ගොඩේ නරක එක හොඳ එකක් කියන්නේ නැහැ. අනේ මාතර තේරෙනවා මම කියන්නේ ඈ උගන් තේරුම් ගන්න පුළුවන් මම ඒක කිව්වේ විනින හරියද තේරෙනවා දැන් කොහොමද කැමති දැන් උගන්ට මම කිව්වා මොකද දැන් දේශපාලඥයෝ ගැන හරිය මොකක් හරි දෙයක් ගැන කමෙන්ට් එකක් තියාගන්න එපා කියලා උගන්ට දැන් ඇති වෙනවා දුක උගන්ට ඒක තමයි සැපේ වෙලා තියෙන්නේ. ඒක තමයි බින්දන වෙලා තියෙන්නේ. මෙහි නැදී අපි කොහෙද තරමක් හොයන්නේ කොහෙ ගියද? අපි ජීවත් කරනවා. අපිට ඕනේ. ලංකාවේ තත්ත්වය මොකද කියලා අපි YouTube එකේ තියෙන මොකක් හරි බලනවා. ඒ බලද්දී අපිට තේරෙන්නේ මොකද්ද? මොකද ඒ එක්ක ඇලිමක් එක්ක ගැටීමක් දෙකම ෆේල්. දෙක. ඒකම මම කියන්නේ එකයි ඇති කර ගන්න.
අර මැරිච්ච මිනිස්සයා පව් කියලා හිතන්දිම මරපු කෙනා ගැන අපිට තියෙන බල ද්වේෂය. ඒක නැචරලි ඇති වෙන දෙයක්. නැචරලි ඇති වෙන දෙයක්. හැබැයි මේ හිත රවට්ටනවා කියලා දැක්කට පස්සේ මැරිච්ච කෙනා ගැන තියෙන එකම දෙයක්. මරපු කෙනා ගැන තියෙන මොකක්ද? එකම දෙයක් මොකක්ද? මේ දෙන්නගේ හිතේ බලන් පරවටන කියලා දුර දාන්නේ නැහැ. එන ඒ දෙන්නම ඔව් ඒ දෙන්නම අහිංසකයක් වේ. ඒ දෙන්නම අහිංසකයි. එක්කෙනෙක් නිරේට යන්නේ අහිංසක නිසා, මායමුතේ තව කෙනෙක් මරව ගන්න අහිංසක නිසා. අහිංසක කියන්නේ මොකක්ද? හිත කියන දේ ඒගොල්ලෝ පිළිගන්නවා. හිත රවට්ටනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැති නිසා. එහෙනම් මේක අවබෝධ කරගත්ත කෙනා ආර්ය පෞරුෂයක් ඇති කරගත්ත කෙනා. ආර්ය මානසික කෙනෙක්. මොකෙන්ද? දැක්මෙන්. ඒ දැක්ම ලෝකේ ඉක්මවගේ දැක්මක්. ඒක ලෝකේ ස්පර්ශ කරන්නේ නැහැ. ලෝකේ හැමෝම ගැන තේරුම් මිත්‍යා කරුණා මුදිතා උපේක්ඛා සතර බ්‍රහ්ම විහරණ. ඒතර යා කැමතිද මොකේද? රැවටෙන්නද නොරැවටෙන්නද? එහෙනම් නොරැවටෙන්න නම් එයා මොකද කරන්න ඕනේ? කවුද රවට්ටන්නේ? කොහොමද රවට්ටන්නේ? කවද්ද රවට්ටන්නේ කියලාද? කවුද රවට්ටන්නේ? මනුෂ්‍ය. හිත. කොහොමද රවට්ටන්නේ? සැපයක් වෙන. කවද්ද රවට්ටන්නේ? දැන්. ඒක මම දැක්කොත් මොකද වෙන්නේ? දුක නැති වෙලා කොච්චර වෙලාද? මේ මොහොතේ ශනේක. ඔච්චරම ඔබ දැනගන්න ඕන බුදු සාසනය කියන්නේ. ඕක ඇප්ලයි කරන්න. ඇප්ලයි කරන සැනින් ඔබේ දුක නැති වෙනවා. එහෙනම් ඔය දේ කියන්න තමයි බුදු කෙනෙක් පුතේ සාරසංකේ කල්පලක්ෂයක් පෙරම් පුරන්නේ. ඔබ ඉච්ඡර කැපකිරීම කළා නැහැ. බෝධිසත්වයන් වන මහා බෝසත්යන් වහන්සේ කෙනෙක් වගේ ඔබ නබි කවදාකවත් පාරමිතා පුරලා නැහැ ශ්‍රාවක බෝධියට. උන්වහන්සේලා තමයි වැඩිපුර දුක් විඳින්නේ බුද්ධත්වයට ලබන්නට කවුරු වෙනුවෙන්ද අපි වෙනුවෙන්. ඒතර අපි වෙනුවෙන් උන්වහන්සේ දුක් විඳලා අපිට මෙච්චර ලීසියෙන් මතු කළ කියලා දේ. කොහොම ඔබ ඉඳගෙන මේ මොහොතේ මෙච්චර ලීසියෙන් ඇහිද්දී මෙච්චර සරල වෙයිදී අපි ඒක ගලප ගන්න නැත්තම්. අපි මේ බුද්ධ ශාසනය කොතරවත් නැහැ. ඔබ මැරෙන්නේ කොහොමද? ඔබේ මානසික වල ඇවිල්ලා සීරු ස්වාමීන් වහන්සේලා ගුණ ගී ගයාවි වර්ණනා කරાવી ගුණ කතන කියයි මිනිස්සු නේද? ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් යුග පුරුෂයෙක් ශ්‍රේෂ්ඨ මානව මායි සමාජ මෙවර කරපු කෙනෙක්. මේ කවුරුද දන්නේ තේරෙන චේලවල ගුණ හොඳ විතරයි. ඔබටවත් පිටරුනේ නැහැ. ඔබටවත් පිටරුනේ නැහැ. ඒ කවුරුද දන්නේ? ඔබ සතරමයි. කට්ටිය හිතන්නේ ලෝකෙට එළියට ප්‍රකට වෙන කෙලෙස් තියෙන කට්ටිය තමයි නාරද කියලා. අපේ කෙලෙස් අපේ ද්වේෂය එළියට පේන්නේ නැති තාක්කල් අපි ලෝකෙට හොඳයි. නමුත් අපි හරියට ඇතුළේ කුරුච්ච ගහක් වගේ බාහිර පේන්නේ. මවදා තියෙන එක අනුන්ගේ අදක්ෂතාවය නිසා ඒක මොහොතකට මමත් අදක්ෂයෙක් බවට පත් වෙනවා කියන්නේ. අදක්ෂතාවය වෙනවා. මේ හිත රවට්ටන බව දැනෙන නිසා හැම වෙලාවෙම රැඳෙන්න බද අදක්ෂය. ඒතර මම තව කවුරුද කියන ගැටුම් එයාගේ අදක්ෂතාවය නිසා තමයි මම කැඩෙන්නේ. ඒක මගේ අදක්ෂතාවය. මම තව කෙනෙක්ගේ අදක්ෂතාවය නිසා මමත් අදක්ෂයෙක් වෙනවා. ඒක තියෙන්නේ විචාරය. මොසාර. එන ඇලීම ගැටීම කියන දෙක මොකද්ද? අපි ඇල්ල දින මොකේද? දුකද. ගැටලා දින මොකේද? දුකද. එතන මම එහෙනම් එතන මේ ඇලීම කියලා දෙයක් තියෙන මොකටද? කියන්නේ සැපයක් කියලා දෙයක් තියෙන මොකටද ලෝකේ නා? මම මුලා කරන්නේ. අවට්ටන මම දුකට පොළොවන්නේ. එහෙනම් මුලා කියන්නේ දුක.
එහෙනම් අපි යමු. හැම වෙලාවෙම අපේක්ෂා කරනවා බාහිර ඇයෙන් කනෙන් අහන දිවෙන් ශරීරයෙන් මනසින් දකින්න. ඒ දැකීම තුළ අපි හොයන්නේ දුක. ඇයි? අපි දුකට හුරු වෙලා ඉන්නේ. දුකට හුරු වෙච්ච නිසා අපි දුකට කැමති නේද? අන්තිම උදාහරණයක් කියන්න. හොඳට යුද්ධයට ට්‍රේන් වෙච්ච හොඳ යුද සෙබලෙක් ඉන්නවා. එයා බැටල් එකට දානවා ෆ්‍රන්ට් එකේ ඉන්නවා. එයා බොහොම වේගින් මිනිස්සු මරාගෙන යනවා. එකපාරට යුද්ධය ඉවරුනාට පස්සේ එයාට දැන් මිනිස්සු මරාගෙන යනවා. ඒ නිසා එන්නේ මොකේ? දුක සැපයක් වෙච්ච කෙනාට දුක නැති වෙන්න බෑ. ඔය යුද්ධය ඉවර වෙන කාලෙත් මම කැලෑවල. යුද්ධ අවසන් කාලෙත් අපි හිටින් කැලෑවල. මහා අනාථවල කොටින්ට කැලෑවල හිටියා. ඒතර මේ යුද්ධය ඉවර වෙච්ච ගමන් යාමි කිලේ සෝල්ජර්ස්ලා තද මාතුරුවා කිව්වේ අපරාධය හන්දට මේ යුද්ධය ඉවර වුණා. ඒගොල්ලන්ට තමන්ගේ ආරණ්‍යය කියන එක අදාළ නැහැ. ඊට වඩා ඒගොල්ලන් වින්දනයක් ලබනවා. මොකද තමන්ගේ මරණය ගැන හිතන්නේ නැහැ. අපි ඒකට කියනවා වීරත්වය කියලා. ඒක අපි ඩයග්නෝස් කරන්නේ වීරත්වය කියලා. නමුත් අපි හුරුවෙන්නේ මොකේද? අපි පතන්නේ මොකක්ද? අනුන්ගේ විනාශය. මට මොකක් කියලාද? සැපයක් කියලා. ඒතර ඒගොල්ලන් රියැක්ට් කරා. එහෙම නැතුනොත් මොකද වෙන්නේ? ඔබ කියනවනේ දැන් දුටුගැමුණු රජු අපේ ජාතික වීරයා. නමුත් දුටුගැමුණු යුද්ධයෙන් පස්සේ පුතේ ඊළාට යුද්ධයෙන් පස්සේ දුටුගැමුණු රජුගේ දක්ෂතාවය නිසා සියලු දෙනා දැන් මොකේද? මහසෑය හදා. ඒ මොකද උනේ එතකොට? අර වේගය මොකද වෙන්නේ? ඒ වේගයම කන්ස්ට්‍රක්ෂන්ස් කියන තැනට යනවා. යද්දී මෙතන කුසලයක් තියෙනවා. ඒ නිසා අර මිනිස්සු ඝාතනය කියන සංඥාවෙන් කුසල සංඥාව ඝාතනය කියන සංඥාවෙන් මිදලා කුසල සංඥාව තුන ගන්නවා. එතකොට නිකම්ම මැටි ගද්දි කර්මාන්ත චෛත්‍ය කර්මාන්තෙට එතන කරනවා. වැවේ වතුර පිරලා තියෙනවා දකිද්දී කොට මොකද ඇති වෙන්නේ? සංසිඳීම, නිශ්චල භාවය, විවේකී. අර මනසට මොකද වෙන්නේ? අර ගිනිගෙන දැවිච්ච ලේ පිපාසයේ තිබිච්ච මනසට මොකද වෙන්නේ? සංසිඳීම. ඒ මැද්දෙන් වැවට ඔප්පේ අර සුදු පාට චෛත්‍ය රාජයා මගේ දහඩිය කඳුලින් ඉදුණා කියලා දකිද්දී අනේ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයන් ධාතුන් වහන්සේලා නේද? මේ චෛත්‍ය තුල වැඩ ඉන්නේ කියලා හිතද්දී ඒක නැතේන මොකක්ද? බුද්ධානම්බර ප්‍රීති. එතකොට මිනිස්සු මරපු වේගය නිසා ඉපදිච්ච අකුසලයට බෑ. ඒගොල්ලන්ව පල්ලෙහාට දාන්න. ඒ ඊට වඩා කුසල මානසිකාරය ඉස්සරහට එනවා. ඒක විසුරුති ගන්න. ඒ විතරක් නෙමෙයි. ලෝක ඉතිහාසයේ කිසිම යුද්ධයකට පස්සේ ඒ යුද්ධ කරපු සෙන්පතිව රහත් වෙලා නැහැ ලෝකෙ කිසිම යුද්ධයක. සෙන්පතිව පස්සේ කාන්තේ දුර්ගම සේනා. ඒතන මොන ආශ්චර්යද? මොන පාතිහාරද? එනම කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් දක්වනවා. මොකද කරේ? ඒගොල්ලන්ට පිළිෙන්නේ වැස්තික වියාගත්ත ගමන් භාවනා කරන්න මිනිස්සු මැරෙන හැටි මං අති මිනිස්සු මැරිච්ච හැටි මතක් වෙන්නේ නැද්ද? මතක් වෙන්නේ නැද්ද? මතක් වෙන්නේ කොහොමද? ඒක මතක් වෙන්න කලින් මතක් වෙන්නේ මොකද? තමන් විසින් ඉදි කරපු දාගෙන අර වෙහෙර විහාර ඒ අර සංඥා මේ සංඥාවෙන් වැහුව උපක්‍රමශීලී දැකද? අකුසල මානසිකාරයෙන් කුසල මානසිකාරයෙන් වැහුවා. කුසල මානසිකාරයෙන් ආරම්භ ඊට පස්සේ මොකද කරන්නේ? කුසලේ මත පිළිලා ඉන්නේ. සතුට මත පිළිලා ඉන්නේ. සෝමනස්සේ මත පිළිලා ඉන්නේ. ඊට පස්සේ මේ හිතේ මුලාව දැක්කා. ඒ දකිද්දි මොකද වෙන්නේ? එකම කෙලෙස් සංසිඳෙන ඒගොල්ලෝ නිදහසලා ගියා. අවතර කවදාකවත් රහතන් වහන්සේලා ජාතික වීරයෝ කියලා හඳුන්වන්නේ නැහැ උතේ. අපේ ඔළුවේ ඉන්න ජාතික වීරයෝ කවුද?
කවුද පුතේ? අපි අදරන තියෙන කවුද ජාතක විරාට. කෙලෙස් සහිත ලෝකයා වීරත්වය දෙන්නේ කෙලෙස් වලට. නිකලෙසු භාගතුන් වහන්සේ වීරිය කියලා හඳුන්වන්නේ. ඒ නිකලෙසෙන්ට ඒ මාර්ගයට සම්මා දිට්ඨිය කියන තැන පිටවෝ. එතන ඉඳලා ඉහළ මාර්ගඵලවලටපත් වෙන්න උත්සාහ කරන ආර්යතුමන් වහන්සේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ බව සාදු සාදු කියන කාට? භාගතුන් වහන්සේ කෙනෙක් වර්ණනා කරන කවුද? එහෙනම් භාගතුන් වහන්සේ විසින් වර්ණනා කරන කෙනෙක් බවට පත් වෙන. කෙලෙස් සහිත ලෝකයා බුදු පූජා කරන වර්ණනා කරන කෙනෙක් නෙමෙයි. ඔබට වටිනාකමක් දෙන්න මේ බුද්ධ ශාසනය උඹ ඉපදලා ඉන්නේ. එන ඔබේ වටිනාකම හඳුනගන්නට ඔබ තවත් තේරිච්ච එළවලුවක් වෙන්න එපා. මම කියනවා හිතලා බලන්න අපි නිකන් ගිරව් වගේ මේ පංච උපාදානස්කන්ධය පටිච්චසමුප්පාදය අවිද්‍යාවච්ඡ සංඛාරා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ලුකුවට කටපාඩම් කරගෙන වචන වලට පරිවර්තන කරලා ඒව පිරිස්මැද ලුකුවට කිව්වද සතර පහකට වඩා නැහැ මේ ඇප්ලිකේෂන් එක ගන්න. එතනත් අපි හදාගන්න මාකට් එක. කිලුටුයි. අපි ධර්මයේ හරි භාවිතා කරනවා අපි මාකට් කරන්නේ. ඔබේ හිතට කවදාකවත් තව කෙනෙක්ගේ අඩුවක් තව කෙනෙක්ගේ කතා කරන සිතේවා මොකද අතිශයින්ම බාහිර දෙයක්. ඔබ රාග කර කතා කරන මේවා දන්නවද? මෙහෙමනේ අරගෙන උන දැන් ලංකාවට මෙහෙම වෙලා තියෙන දාතික මෙහෙම වෙලා අරගෙන කඩාවැටලා මොන්නේ මේකට වක් කියන්නේ දැන් උන් මොකද්ද මේ? මොකද්ද පුතේ? අදක්ෂයෝ ගැන අදක්ෂයේ ක්‍රියාවන් ගැන මුලාව තුල ඉන්න අහිංසකයෝ ක්‍රියාවන් ගැන අපි දඬුවම් දෙන්න කියලා නේද? අපි තව කෙනෙක්ගේ හිත මොකද කරන්නේ? දැන් අපි ගැටුණාම මම ඒක නිවුස් එකක් හරි තව කෙනෙකුට කියලා. හරිද? එයා හිතට මොකද කරන්නේ? එයා හිත දූෂණය වෙනවද නැද්ද? එතකොට මේ බුද්ධ ශාසනයක ඉපදිච්ච කෙනෙක් නේද? මේ රහත් වෙන්න හේතු තියෙන කෙනෙක් නේද පුතේ මම මේ දූෂණය කරන්නේ? ඒ අහිංසකයගේ හිත. ඒ ඔබ ගිහිල්ලා කතා කරන්නේ සුද්දෙක් එක්ක නෙවෙයි ඔබ. ඔබ කවදාකවත් සුද්දෙක් එක්ක කතා කරන්නේ නැහැ ලංකාවට පාඩම. කතා කරන්නේ අපේ කෙනෙක් එක්ක. තවත් අහිංසක බෞද්ධයෙක් එක්ක. ඔබ කැමති ඔබ ඇසුරු කරන කෙනෙක් එක්ක. ඒ කාර්යයට රහතන් වහන්සේ කෙනෙක්ව බඩේදීම ගබ්සා කරනවා වගේ වැඩක්. රහත් වෙන්න ඉන්න කලලයා ඔබ බඩේදීම ගබ්සා කරනවා වගේ වැඩක්. ඒක ඔබ කරන්න එපා. මොකද ගොඩාක් දුක් විඳලා පුතේ මනුස්ස ආත්මයකට එන්නේ කෙනෙක්. ගොඩාක් දුක් විඳලා කරනවා. ප්‍රේත රෝග තිරසන්නක නිරේවල් ඉක්මවල. අසීමාන්තික කුසල් කරන ඇත්තම පාරමිතා පුරනවා වගේ මහා 이르දිපාතියාරයෙන් මිනිසෙක් වෙච්ච බුද්ධ ශාසනයක් තියෙන කාලෙක අංග සම්පූර්ණ මිනිසෙක් වෙච්ච ඔබව විශ්වාස කරලා ඔබට වටිනාකමක් දීලා ඔබේ යාළුවෙක් වෙච්ච එහෙම නැත්නම් ඔබව විශ්වාස කරලා ඔබව කසාද බැඳලා ඔබේ විරුද්ධ වෙච්ච එහෙම නැත්නම් ඔබව විශ්වාස කරලා ඔබ කවට ආපු ඔබේ දරුවෝ වෙච්ච ඒ අහිංසකයන්ව බඩේදී ගබ්සා කරලා දාන්නවා. ඒගොල්ලෝ උපදින්නේ මේ බුද්ධ ශාසනය තියෙන කාලේ මේ ධර්මය අවබෝධ කරගන්න මම ආයෙ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. එහෙනම් ධර්මය අවබෝධ කරගන්න තියෙන බුද්ධ ශාසනයක් තියෙන කාලෙක අංග සම්පූර්ණ මනුෂ්‍ය උපතක් බවට පත් කරගත්තේ සොඳුරු උපත ඔබ විනාශ කරන්න එපා. ඔබට ආයතියක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ දුවේ බුදුරජාණන්ගේ පුතේ ඔබේ භාර්යාව නෙමෙයි, ඔබේ දරුවෙක් නෙමෙයි, ඔබේ ස්වාමියා නෙමෙයි, ඔබේ අමනාප නෙමෙයි. ඒ භාගතුන් වහන්සේගේ දරුවෝ. ඒගොල්ලන්ගේ දූෂණය කරොත් ඔබට සාසන පාපයේ සිසිල් පාපයක් නෙමෙයි. ඒක නිසා බටව ආදරෙන් කියන්නේ පුතේ ඔබ දන්නේ මේ විපාක වල බලපෑම. මේ විපාක වල බරපතලකම දන්නේ නැති නිසා ඔබට මොකක් හරි නිවුස් එකක් කියන්න ඕනේ. ඇයි ඔබ ඉන්නේ දුකේ? ඒ නිසා ඔබ නිවුස් එකක් හැටියට කියන්නේ
තවත් මොකක් හරි අඩුවක් තව කාගේ අහිංසකෙක්ගේ ඒක කියපු ගමන් අර කියපු කෙනාම හිතත් දූෂණය වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඔබයි එයයි දෙන්නම කර්ම හදා ගන්නවා. නැති කෙලෙස් පන්දවගෙන පල්ලයට යනවා. ආයි කවදානම් අපි උඩට එන්නද මනුස්ස ලෝකෙට එන්නද? ඔබේ එක ප්‍රවෘත්තියකින් කෙනෙක් නිරේට යනවා නම් ඒක මොනතරම් සාපරාධී අපරාධ ප්‍රවෘත්තියක්ද? මොනතරම් දරුණු ගණන් ප්‍රවෘත්තියක්ද? එහෙනම් ඒවා නිවුස් නෙමෙයි. නිවුස් කියන්නේ මොකද? සතර අපායට යන්න ඉන්න ඔබ මේ හිත රවට්ටනවා කියලා දැකලා මේ දුකින් නිදහස් වෙන මාර්ගය කවුරු කියනවා නම් අන්න නිවුස් එක. එයාට එක මොහොතකදී ඒ විදිහට හිත අනුගමනය කරලා ඒ විදිහට මේ හිත රවට්ටන හැටි අවබෝධ කරලා එයාට සතර අපායට නිදහස් වෙන්න පුළුවන් නම් අන්න නිවුස් එක. ඒක තමයි නිවුස්. කවුරු ඉපදෙනවා කියන්නේ මොකක්ද? ඒ උරුම කරගත්තේ මොකක්ද? ඉපදුනේ මොකක්ද? ඉපදුනේ මරණය. ඉපදුනා නම් කෙනෙක් මොකද වෙන්නේ? එයා මැරෙනවා. මැරෙන ක්‍රමයේ නිවුස් එකක් වෙන්න බෑ පිටුනේ. දැන් එනිමේ මැරෙනවා. මැරෙන ක්‍රමයේ නිවුස් එකක් වෙන්න බෑ. නමුත් අද නිවුස් එකක් වෙන්නේ මොකද? මෙයාට ගහලා මැරුවා, මෙයා හප්පලා මැරුවා, හප්පලා මැරුවා, මෙයාට වෙඩි තියලා මැරුවා. ඔක නිවුස් නෙමෙයි. හිතේ මුලාවට අහුවෙච්ච කෙනෙක් නිරේට යන එක නිවුස් එකක් නෑ. ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක නේද? හැබැයි නිරේට යන්න හිටපු මම හිත රවටන කියලා දැක්කොත් ඒ මොහොතේ මම සතනා කර දරවහනවා නම් නිරේට ඉක්ම යනවා නම් අන නිවුස් එක. එවැනි පරිඩයක් නෑ මම හිතනවා නිවුස් එක. එහෙනම් නිවුස් තියෙන පුතේ බුදුරුන් ගාව විතරයි. ඒ නිවුස් එක මනුස්ස ලෝකේ සිසාරා, දිව්‍ය ලෝකේ සිසාරා, බ්‍රහ්ම ලෝකේ සිසාරා යන නිවුස් එකක්. ඔබ කතා කරන නිවුස් එක කෙනෙක්ව නිරේට යන නිවුස් එකක්. ප්‍රේත ලෝකයට යන නිවුස් එකක්. තිරිසන් ලෝකයට යන නිවුස් එකක්. එන ඔබට සැබෑ නිවුස් වල වටිනාකම දැනෙනවා. දෙවියෝ පවා කල්හෙන් බ්‍රහ්මයෝ පවා සාලිතෙන් කම්පාවෙන මේ දසදහසක් ලෝක ධාතු සංකම්පී සම්පකම්පී මේ හිතක් නැති පපුවක් නැති මොලයක් නැති කනක් නැති මේ බොල් මහා පොළොව විතරක් නෙමෙයි දසදහසක් ලෝක ධාතු සංකම්පී තදින්ම කම්පාවන බාලන්සේ කම්පාවන මොකක්ද ඉදිරියේද ඒ භාගතුන් වහන්සේගේ පණිවිඩය ඉදිරියේ එහෙනම් ඒ දසදහසක් ලෝක ධාතු කම්පාවන නම් හිතක් කනක් පපුවක් නැති මොලයක් නැති මේ බොල් මහා පොළොව කම්පාවන යමු වචනයකට ඒ බුද්ධ ශාසනයකින් ඉපදින්න පෙරම් පුරුල ඉපදිච්ච ඒ භාගතුන් වහන්සේගේ පැටවෙන ඔබට ඒ කන ඇහිද්දී ඇස් පේද්දී ඔබන මේ පණිවිඩය ගන්න නැත්තම් ඒක තරම් තවත් සාකරණීය අපරාධයක් ලෝකේ නැහැ. මොකද ඔබට මොකද කරන්න දෙන කැපකිරීම? කාලය කොච්චරද? එක ශ්‍රේණියයි අනුශා. ධනෙ 0, effort 0. කැමැත්ත විතරයි වල මොකන්ද? මේ හිතන වටන කියලා දන්නේ මේ කැමැත්ත විතරයි වනේ. එක ශ්‍රේණියයි ඒ ශ්‍රේණිය තුල ඔබ දැක්කොත් ඒ මොහොතේම ඒ අවබෝධය ඒ දැක්ම ඔබ සතරපයි මාන සතරපයි නිදාස් කරලා ඒසා ගාම්භීර ඒසා ප්‍රාත්‍යාත්මය දේශනාවක් ඒ භාගතුන් වහන්සේ දේශනා කළ තියෙදි ඔබ ඇත්තම කවදාවත් ඔබ පළලහට ගියලා නැති ඔබ ඇත්තම කාන්තවගේ ඔබට ආදරෙන් කියනවා මම පුතේ වට එක ශ්‍රේණියක් දෙන්න මම ඔබ නිදාස් කරනවා කියන හැබැයි මෙච්චර කාලයක් අපි ඒ තාන්තට යන්නට කියන අමා මෑණි නේද බුදු පියාණන් වහන්සේ අපි කවදාකවත් අසරණ කරන්නේ කවදාකවත් අපි අතහැරියේ නැති ඒ තාන්ත ඔබෙන් ඉල්ලන එක ශ්‍රේණියක් ඒ ශ්‍රේණිය අපි මෙච්චර කල් දුන්නේ නැහැ එහෙනම් දැන් මොකද මේ ශ්‍රේණිය ඔබට තියාගත්තොත් මොකද වෙන්නේ අල්ලන්නේ ඒක භාගතුන් වහන්සේ දුන්නා ඔබ දුකෙන් නිදහස් ඒක ඔබ ඉච්ඡාසි වෙන මොනවා කියන්නද පුතේ
ඔබ ඔබේ කින නිවා ගන්න මේ හිත රවට්ටන්නේ දැකලා එතකොට ඔබට තව කෙනෙකුට දුකක් උපදින දෙයක් ඔබට කියන්න බෑ. ඔබ එතනින් එහාට ආදරේ කරුණාව මෛත්‍රිය කියන්නේ කරුණා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ ඔබ තුල ඉපදිලා තියෙන්නේ. හදවතින් ඔබ ඒ කෙනාට කතා කරන්න. මූණිච්චාවට නෙමෙයි. ඒක අවංකයි. හදවතින් ඔබ ආදරෙන් කතා කරන්නේ කරුණාවෙන් කතා කරනකොට ඒ වයිබ් එක අනිත් කෙනා සූපත් කරනවා. ඒක සත්‍යයක්. මුලාවිච්ච ලෝකේ හසරක් නොදැන දුකෙන් දුකට යද්දී ඔබට පුළුවන් නම් මේ අහිංසකයට හිනාවකින් සමුලා කරන්න. ආදරණීය වචනකින් සමුලා කරන්න. කෘතවේදී බව පළකෙන එක වචනයක් දන් දෙන්න. ඒගොල්ලන් අගය කරන්න. ඒගොල්ලන්ට පුට්ටක් හරි උදව්වක් වෙන ක්‍රියාව කොහොමත් නැසී වැරසී යන ස්වභාවයෙන් තු ඒ ශරීරය කොහොමත් ලෙඩ වෙලා වයසට ගිහිල්ලා බැරි වෙලා වැරහැඬ වෙලා හම්බඩ වෙලා අපුඩ වෙලා අපිව අසරණ කරලා දාන ওই ශරීරය ওই විදිහට තේදී තව කෙනෙකුට කොහොමද උදව්වක් කරන්න ওই ශ්‍රමයේ දන් දෙන්න. අපි ඊගා මොහොතේ මැරෙන්න නැරුතේ එන ඔබේ කාලයත් ඔබ තව කෙනෙක්ගේ සතුට වෙනුවෙන් දන් දෙන්න. මාතර සුදුද දෙයක් වෙයි. ඔබ කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ? හැබැයි ඔබ දන්නවා නම් තව සුමානේ ඔබ ජීවත් වෙන්නේ කියලා. ඔබ කාලයක් හිතේ ඉඳලා නමට ඔබ කාගේවත් හිතට දෙන වචන කියයි කාටවත් බණයි කාටවත් නඩුදායි කාගේවත් අඩුපාඩු කියයි එන ඔබ ප්‍රිපෙයාර් වෙනවා නේද ලස්සන සමුගැනීමකට තමන්ක එක තරහ වෙලා ඉන්න කට්ටිය ගාවට ගිහිල්ලා අයියේ මම පස්මානේ ජීවත් වෙන්නේ මගේ අතින් මොහොතේ වැරද්දක් වුණා නම් මට සමාව වෙන්න දී කියන්නේ එහෙනම් මේ භාගතුන් වහන්සේගේ මේ සොඳුරු පණිවිඩය කරපගත්ත කෙනාට මෙතේ පුළුවන් මේ විශ්වයම සමා ගන්නයි එයා දන්නේ නැහැ ඒක මොහොතේ ගන්න ඕස් කරන්න එලා ගන්න බැරි වේද කියලා මොකද මැරෙන්න පුළුවන් ඒසා අස්තිර ශරීරයක් මම දරාගෙන ඉන්නේ පුතේ එහෙනම් සංසාරයක් පුරා මගේ අතින් සිතෙන් කයින් වචනෙන් වැරදි වෙච්ච පිළිස් ජාති වෛරක්කාර වෙලා මේ ලෝකේ ඉන්නවා. ඒගොල්ලෝ මනුෂ්‍ය ලෝකේ ඉන්නත් පුළුවන්, මනුෂ්‍ය ලෝක අතර ඉන්නත් පුළුවන්, දෙවියන් අතර ඉන්නත් පුළුවන්, යක්ෂ වෙලා ඉන්නත් පුළුවන්, බ්‍රහ්ම වෙලා ඉන්නත් පුළුවන්. අනේ ඒ සියලු දෙනා නිරේන්න පුළුවන්. මගේ එකම එක වචනයකින් හිතෙරිදිච්ච කෙනෙක් මට මොකුත් නොකර ඒ ගැනම පසුතැවි ඉඳලා යා පල්ලෙහාට ගිහිලා නිරාදුක් විඳින ඇති අපේ. එහෙනම් මේ විශ්වයම සමාව ගන්න. මොකද ඔබ මේ හිතේ කතාව ගලප ගන්නවා. ඔබ අනිවාර්යෙන් නිවන් දකින්න සුසු කෙනෙක් බවට පත් වෙනවා මේ බුද්ධ ශාසනය. එන අපි නිකම් මැරෙන්නේ නැහැ පුතේ අපි ඉස්සරහින් මැරෙන්නේ නැහැ. අපි උත්සාහ කළොත් අපිට නැවත උපත කරන්න වෙන විදිහට මැරෙන්න පුළුවන්. එහෙනම් සමාජ සංසාරයේ අවසාන වතාවටයි මගේ මේ ඥාතින් හම්බ වෙන්නේ. එහෙනම් මේ සියලු දෙනා සමාව ගන්න හිතෙන්. ඒ වගේම ඔබට වැරදි කරපු බොහෝ පිළිස් හිර වෙලා ඇති ওই සතර අපාය. මනුස්ස ලෝකෙදී, විරෝධකෙදී. අනේ අයින්සිතු නොදන්නාකම නිසා හිත රාට් බව දන්නේ නැති නිසා ඒ විදිහේ දේවල් කරලා තියෙනවා සිතෙන් කයි වචනේ මම ඒ සියලු දෙනාට සමාව දෙනවා කියලා සසර ගනුදෙනු නිවා කරන්න. නිහඬව ශාන්ත මේ හිත අපි රාට් බව දැක ඒ භාගතුන් වහන්සේට වන්දනා කරගෙන මේ රාත්‍රිය ලැබෙන්නේ හෙට උදෑසන මට අත්විඳින්න බැරි වෙන්න පුළුවන් සමහර විට මම මැරෙන්න පුළුවන් හැබැයි මම හිස් අතින් මැරෙන්නේ නැහැ
මගේ භාග්‍යතුන් වහන්සේව හදවතින් ප්‍රසන්න කරගත්ත ශ්‍රාවක දුවා ශ්‍රාවක පොතේ මම නිදහස් වෙනවා කියලා හැඟීමත් එක්ක මේ මගේ අන්තිම රාත්‍රිය වෙන්න පුළුවන් කියලා හිතාගෙන නිදා ගන්න. ඒක මරණාසතිය. ඔබ ආහාරයක් ගන්නවා නම් ඒ ආහාරයට ප්‍රතිවිරුද්ධ වෙන්න. අනේ මොනතරම් පිළිසක් අපේ. මේ ආහාර වලින් දුක් විඳින්න ඇත්ත. මේවා වගා කරගෙන, පැල් රැකගෙන, සතුන්ගෙන් ආරක්ෂා කරගෙන, මේ ගෝයන් කපාගෙන, මේවා කරෙන් ඇදගෙන, මිල හරි මිලක් හොයාගෙන, විලඳු ගාවට යමින් මේ වීටි කීකට හරි විකුණ ගන්න. එහෙම නැත්නම් පාරවල වල වේල වේල වාහනේ තේව අකුල අකුල දහදුක් වෙදෙමින් මේ වීටික කඩේට දාන. ඒ කඩේ ඊට පස්සේ මේ වී මෝල් මේකට දීලා එයා ඒව හාල් කරලා. එයා ඒව ඊට පස්සේ උඩාම් දුක් විඳලා කඩවල වලට යවලා. ඒ කඩවල වලින් අපි මේවා පිට ගත්තී ඒ සියලු දෙනා උඩාම් කැපකිරීම කරලා තියෙනවා. අනේ ඒ සියලු දෙනා සුවපත් වේවා. පොඩ්ඩක් හිතන්න එපා මොන් අපේ ගසා කරනවා නේද? මේවා මේ අසාධාරණ මෝල් කාර්ය අසාධාරණ ගෝවිය අසාධාරණ කියලා අපි හැම වෙලාවෙම ගැටි ආහාරය ගත්තොත් පුතේ ඔබට ඒ ආහාරය විෂ වෙනවා. මොකද මේ ද්වේෂය නිසා ඒ ආහාර වලට ගහන තෙල් නිසා නෙමෙයි පිටතුනේ. අපේ හිතේ තියෙන ගැටීම නිසා අපිට ආහාර විෂ වෙනවා. දැන් අපි හොයනවා නේද ආහාර මොකද මේ වසවිස ගහලා තියනවා දන්නේ නැහැ කියලා අපි බයෙන් කන්නේ නේද? ඒතර වසවිස ගහපු ගෝවියෝ ගැන ඒගොල්ලෝ ගහන්නේ අපිව මරන්න නෙමෙයි. ඒගොල්ලන්ගේ වගාම ආරක්ෂා කරන්න. ඒ අහිංසක වෙන මොනවද කරන්නද පුතේ? ඒගොල්ලෝ ලාභෙට ඉතින් කරන්නේ ඒක තමයි. කාවලක වෙන කරන්න දෙයක් නැහැ ඒගොල්ලන්ට. හරිද? එතකොට ඒගොල්ලන් එහෙම කරලා ඒගොල්ලන් ඒක වෙනද පොට දානවා. අපි බයෙන් ඉන්නවා. අපි මැරෙයි මුන් මේ කරන දෙයට කියන අපි ඒ වෙනසුත් එක්ක ගැටෙන්නේ අපි මොකද කරන්නේ? අපි බයෙන් නේද ගැටීමක් තියෙනවා බයකුත් තියෙනවා. ඒතර ගැටීමයි බය කියන මොකක්ද? අකුසල. ඒතර ඒවත් එක්ක මම ආහාර ගනිද්දී ඒ ආහාරය මට මොකද වෙන්නේ? විස වෙනවා. ඒත් මගේ බොඩි කෙමිස්ට්‍රි එක වෙනස් වෙනවා. අහිත කරනවා. බොඩි කෙමිස්ට්‍රි එක වෙනස් වෙනවා. ඇයි? අහිතකර එන්සයිම්ස් මගේ දැන් නිෂ්පාදනය වෙන්නේ ශරීරයෙන්. ආහාරය විස වෙලාම මැරෙන්නේ. ඒ විපාක වාරයක් නිසා සිද්ධ වෙනවා. කාට හරි ආහාරයක් විස වෙලා මැරෙනවා. ඒක මැරෙන්න තියෙන ක්‍රමයක් විතරයි. නමුත් ඔබ දන්නවද ඔබ මැරෙන්නේ ආහාර විස වෙලාම කියලා දන්නවද? එන ඔබ හරියටම දන්නේ නැහැ ඔබ මැරෙන්නේ කොහොමද කියලා. එහෙම දන්නේ නැතුව බයෙන් ඉන්නවා මේවට වසවිස ගහලා දන්නේ නැහැ කියලා. එන එක මොකක්ද? ඕමි බය. තේරුණාද? ඔබ මැරෙනවා කොයි විදිහින් හරි. එහෙනම් මැරෙන්න එකම හේතුව ආහාර විෂය නෙමෙයි. ඔය ආහාරය හිර වෙන්න පුළුවන්. ඒකට ගොවිය පලි නැහැ. ආහාරය දිරව ගන්න බැරි වෙන්න පුළුවන්. ඒකට ගොවිය පලි නැහැ. ආහාරය අපත්‍ය වෙන්න පුළුවන්. ඒකට ගොවිය පලි නැහැ. ඇයි ඔබේ ඇලර්ජිස් තියෙන්නේ? ඔබේ ඇලර්ජිස් තියෙන. ඔබට යම් ආහාර විෂය වෙනවා නම් ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. තේරුණා? එහෙනම් උපරිම වෙන්නේ මොකද්ද? ඔය ආහාරය පිස වෙලා අපිට මැරෙන්නේ. හැබැයි ආහාරය විස වෙලා මැරුණා කියලා මම සතර පාට යන්නේ නැහැ. ඒක මැරෙන්න තියෙන ක්‍රමයක් විතරයි. හැබැයි යම් ආහාරයක් ගැන මම බයෙන් ඉඳලා නම් මැරෙන්නේ. ඒ බයට පුළුවන් මාව සතර පාට දාන්න. එහෙනම් වඩා ගන්නද මොකද්ද? ආහාරයේද මාත් ලැබිච්ච බයද? එන ඔබ පරිස්සම් කරනකොට ඔබට සකස් වෙන අකුසල් සිත් වෙයි. හැබැයි ඔබ ඒ වෙනුවට සීල දෙනා කෙරේ මෛත්‍රී චිත්තයක් පතුරවලා යහරි ගත්තොත් මොකද වෙන්නේ? ඔබට ඒ ආහාරය දිව්‍ය ඖෂධයක් වෙනවා පිටුතුන ඒක ඇත්ත. පොඩි දේවල් but goes a long way. බය වෙලා දින්නේ. බය වෙලා දින්නේ කප්පි. නෑ අනුතුල දකින්න. බය වෙන්න ඕන.
මොනතර අනුතරද අපි ඉන්නේ කියලා නේ. මොකද දකින්න තාක්ක අනුතරක් ගැන අපි දන්නේ නැති තාක්කල් අපි බය නැහැ. සබය වෙන්න. ඒ බය කුසල පාක්ෂිකයි. මරට බයෙන් ඉන්නේ අකුසල පාක්ෂිකයි. සමහර සතුරෙන් ගැලවෙන්න උන්වහන්සේ පාරක් කියපු නිසා සතුටුයි කියනවා. හැම සතුටක් තියෙන්න ඕන. හැබැයි එතන මෙහෙමනේ. බය දකින්න ඇප්ලයි කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඇප්ලයි කරන ප්‍රමාණය වැඩි වෙන්න සතුට තමයි උපදින්නේ. නොරැවටීමේ සතුට ප්‍රඥාව නිසා ඇති වෙන සතුට.